අප විවිධ වූ ක්‍රියාවන් කරමු. එය කුසල හෝ අකුසල විය හැකිය. හොඳ හෝ නරක ක්‍රියා කිරීමට චේතනාව මුල් වේ. අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ බුදුරජුන් ඒ බව පෙන්වා දෙයි. චේතනහං භික්ඛවේ කම්මං වදාමි. චේතයित्वा කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාව කර්මයයි කියමි. සිතින් සිතා, කයින්, වචනයෙන්, මනසින් කර්ම සිදු කරයි. එලෙස හඳුන්වන්නේ කර්මයයි. කුසල් දක්ෂය සුදුය, අකුසල් අදක්ෂය කළුය. මේවා තමන් විසින් කරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාය. අකුසල චේතනාවෙන් කරනු ලබන ක්‍රියා අකුසල් වේ. එය ධම්මපදයේද පෙන්වයි. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුකප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටි සේවති. යම් ක්‍රියාවක් සිදුකොට පසුතැවී හඬා වැළපේ නම් එවැනි ක්‍රියා සිදු නොකිරීම හොඳය. පංච කම්මං කතං සාදු යං කତ୍වා අනුකප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටි සේවති. යම් ක්‍රියාවක් සිදුකොට ප්‍රීති වන්නේ නම් එවැනි ක්‍රියාවන් කිරීම යහපත් බව පෙන්වයි. මෙහි ප්‍රියංකර ඉෂ්ට විපාක ලබා දෙන්නේ කුසල කර්මයයි. අනිෂ්ට විපාක ලබා දෙන්නේ අකුසල කර්මයි. අලෝභ, අදෝස, අමෝහ මුල් කොට කුසල ක්‍රියා කරනු ලබයි. ඒවා තමන්ටත් අනුන්ටත් හිතකරය. යහපත් ප්‍රතිඵල ලැබේ. ලෝභ, ද්වේෂ, මෝහ චේතනා මුල් වේ ක්‍රියා සිදුවේ. ඒවා අයහපත්ය. ගවයා පසුපස යන ගැල් රෝදයමින් දුක ගෙන දෙමින් පසුපස ඒ. සිත, කය, වචන යන තිදුරින් කුසල අකුසල ක්‍රියා කරනු ලබයි. ඉනිසාවෙන් කුසලයෙන් ජීවිතය දිනවමු.